කතා කරන්නේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 20 වෙනකන් තියෙන ප්‍රශ්න ටික. එතකොට 11 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියන්නේ ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ පිළිබඳ නියමය සම්බන්ධ වන්නේ. එතකොට මේක විද්‍යුත් චුම්බක ප්‍රේරණය තියෙන පාඩමේ ප්‍රශ්න. එතකොට ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක් හරි චුම්බක ශ්‍රාවයක් විචලන වෙද්දී යාට අනුලෝම යාට විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් දැන් ඩයිනමෝ හිතන්නකෝ. බයිසිකල් ඩයිනමෝ එකේ දැන් ඩයිනමෝ එක චලිත වෙද්දී ඩයිනමෝ එක ක්‍රියා කරද්දී එතකොට එයාගේ විද්‍යුත් ශක්තියක් නිපද වෙනවා. එතකොට විද්‍යුත් ශක්තියක් නිපද වෙනකොට ඒ එන විද්‍යුත් ශක්තිය ඒ අදාළ බයිසිකලයේ තියෙන කියන්නේ බල්බ දාල්වන්න ඊට පස්සේ තව ශක්ති පරිවර්තනයන්ට වෙනවා. එතකොට ශක්තිය සංසිඳ වෙනවා. ඒ කියන්නේ දෙන විද්‍යුත් ශක්තිය වෙන විවිධ ශක්ති වල එකතුවට සමාන වෙනවා. දැන් තාප ශක්තිය, ආලෝක ශක්තිය, ධ්වනියත් ශක්තියත් දෙන්න පුළුවන්. එතකොට ඒකට ගන්න වෙන්නේ උත්තරේ ශක්ති සංස්ථිති නියමයට කියන දේ. එතකොට ආරෝපණ සංස්ථිති නියමයට මොකක්ද බලන්කො වෙන්නේ? ඒක කර්චොෆ් නියම. දැන් කර්චොෆ් නියම වල වෙන්නේ ඒක. ඊට පස්සේ නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ වෙන්නේ නැහැ නේ මොකොත්. ඒක අදාළ වෙන්නේ නැහැ. කෝණික ගම්‍යතා සංස්ථිති නියමත් එහෙමයි. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමත් එහෙමයි. හරිනේ. ඊට පස්සේ බලන්න 12 වෙනි ප්‍රශ්නේ. 12 කියනවා අරය 2R වූ සමජාතී ඒකාකාර වෘත්තාකාර තහඩුවකින් අරය R වූ වෘත්තාකාර කොටසක් රූපේ දැක්වෙන පරිදි ඉවත් කරනු ලැබේ. ඒ කියන්නේ මේ වෘත්තාකාර තැටියක් තියෙනවා. ඒකෙන් අරය R වෙච්ච කොටසක් ඉවත් කරනවා. ඉවත් කළාම එයාගේ වෘත්ත කේන්ද්‍රය තමයි අපෙන් අහන්නේ. මම මේක දාගන්නම් x අක්ෂයයි y අක්ෂයයි විදිහට. එතකොට මෙතන තමයි R මෙතන මේක 2R. මේක අතර කේන්ද්‍රය. මේ ලක්ෂය D මේ ලක්ෂය E කියලා දෙනවා. මම දලව හිතන්නම් මේ කොටස කපලා ඉවත් කරාම පස්සේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා කියලා. හරි. M-G. එතකොට දැන් මේකේ අපි එක එක කොටසේ ස්කන්ධ හොයා ගන්නවා. අපි මෙහෙම මම ගන්නවා ඒකක වර්ගඵලයක ස්කන්ධය m0 කියන. ඊට පස්සේ මෙයාගේ වර්ගඵලය මොකක්ද? මුළු එකේ ඉතිරි කොටසේ ස්කන්ධය කියන්නේ මේ ලොකු එකෙන් පොඩි එක අයින් කරාම එන එක. හරි. එතකොට ලොකු එකේ වර්ගඵලය phi 2r වර්ග m0. හරි. ඊට පස්සේ අඩු වෙන්න ඕන phi r වර්ග m0. එතකොට 3ක් phi r වර්ග m0 ඔන්න ඉතිරි කොටසේ ස්කන්ධ. දැන් එතකොට අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍රය වගේ ප්‍රශ්නයක් හදද්දී අපි අර සම්බන්ධයක් දන්නේ. කියන්නේ මුළු එකෙන් එන කියන්නේ මුළු සංයුක්ත වස්තුවෙන් එන ගූර්ණය එක් කොටස් වලින් එන ස්කන්ධ වලින් එන ගූර්ණ වල එකතුට සමානයි. අන්න ඒක දැම්මොත් මුළු එකෙන් එන ස්කන්ධය කියන්නේ මෙයා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙයානේ. හරි. එතකොට එයාගේ ස්කන්ධය 3යි phi r වර්ග m0. එතකොට එයාට තියෙන දුර මම මෙතන. මෙතන ඉඳන් මම දුර හරින්නේ. මේ ලක්ෂණය නම් තියෙනවා එහෙනම් ගමු x දුරක්. x දුරක් තියෙනවා. ඊට පස්සේ මෙයාලම ලොකු එකෙන් ලොකු ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රය කියන තැන. එයාගේ ගූර්ණය මේ පොඩි එකකින් ගූර්ණය අඩු කරනවා. එතකොට නේ ඉන්නේ. ලොකු එකේ ස්කන්ධය ආවේ කීයද? 4ක් phi r වර්ග එනවා. යට තියෙන දුර 2r අඩු වෙන්න ඕන
පොඩි එකට 5r වර්ග m0 දුර r මෙතන ඉඳන් තියෙන දුර අපි ගන්න ඔය x අක්ෂය වටා. දැන් මේක සුළු කරාම x වෙන්න 5r වර්ග m0 කැපෙන 3x සමානයි 8 ඍණ 1 8යි r ඍණ r නේ. එතකොට එතනින් එනවා 7r. එතකොට x සමානයි 7r බෙදීම 3යි. එහෙනම් මට ඕන මෙන්න මේ දුර කියලා හිතමුකෝ. මෙන්න මේ දුර මං ගන්නම් y dash කියලා. මොකද අපිට මෙතන ඉඳන් මනින්න ලේසි. අයි මේ දුර දන්නෝනේ මේ ටික 2r. මෙතන කේන්ද්‍රයෙන් යන්නේ මේක. එහෙනම් මේක අඩු කරන්න y dash කියන්නේ 7r බෙදීම 3යි 2r අඩු කරා. එතකොට එනවා r බෙදීම 3. එතකොට දල වෙන්න ඕනේ ඉතින් d ලක්ෂය. r බෙදීම 3ක් කියන්නේ d ලක්ෂය. ඒ නිසා උත්තරේ එන්න ඕනේ d ලක්ෂය. ඊට පස්සේ බලන්න 13. A හා B ධ්වනි ප්‍රභව දෙකක් එක්තරා r දුරකින් තබා ඇත. එම ලක්ෂයේදී මන්නු ලබන ධ්වනි තීව්‍රතා මට්ටම් පිළිවෙලින් ඩෙසිබල් 72යි ඩෙසිබල් 92ක් වේ. එම ලක්ෂයේ ප්‍රභවයේ ධ්වනි තීව්‍රතාව I නම් එම ලක්ෂයේදී B ප්‍රභවයේ ධ්වනි තීව්‍රතාව කුමක්ද? එතකොට දැන් A ධ්වනි ප්‍රභවය දෙකක් එක්තරා ලක්ෂයක සිට r දුරකින් මොකක් හරි ලක්ෂයක ඉඳන් r දුරකින් AB ප්‍රභව දෙකක් තියෙනවා. හරි. එතකොට අපෙන් අහනවා මේ ලක්ෂ දෙවි තීව්‍රතා මට්ටම 72යි ඩෙසිබල් මෙහා 92යි ඩෙසිබල්. දැන් දෙවි තීව්‍රතාව ගාණක් හදන්න මොකද්ද ඉතින් සම්බන්ධ දෙවි තීව්‍රතා මට්ටම සමීකරණය. ඊට සමාන ලඝු 10 පාදයට i බෙදීම i නෝට්. එතකොට b ට කියන්නේ දෙවි තීව්‍රතා මට්ටම 72. මම මෙයාට ලියන්නම් ප්‍රකාශනය 72 සමානයි ලඝු 10 පාදයට i බෙදීම. දැන් මෙයාගේ තීව්‍රතාව i. මෙයාගේ තීව්‍රතාව තමයි දැන් අහන්නේ. i dash කියලා ගමුකෝ. i සමානයි i බෙදීම i නෝට්. 1. මෙයාට ලියනවා 92 සමානයි ලඝු 10 පාදයට i dash බෙදීම i නෝට්. දැන් මේ i dash එක හොයාගන්න මේ දෙක අඩු කරාම හරියන්නේ. එතකොට ලඝු ඇතුළු බෙදෙලා මේ i නෝට් පද අයින් වෙනවා. එතකොට දෙකෙන් එකක් අඩු කරාම 20 සමානයි මේ 10 ලඝු 10 පාදයට 10යි ලඝු 10 පාදයට i dash බෙදීමයි කොහොමද? එතකොට i dash එනවා i වැඩි කිරීම 10 වර්ගයක් කියන. ඒ කියන්නේ 100ක් i. උත්තර එන්න ඕන 100ක් i. එහෙනම් මේකට උත්තර එන්න ඕන 13ට 5. හරි. ඊට පස්සේ බලන්න 14. 14 තියෙන්නේ පරිණාමක සම්බන්ධ ගාණක්. එතකොට පරිණාමක දැන් ඒක කියන්නේ පරිපූර්ණ පරිමාණක පරිණාමකයක ප්‍රාථමික දඟරයේ වට 200ක් ද්විතීයික දඟරයේ වට 400ක් ඇත්තියි. දැන් පරිණාමකයක් මොකක්ද දැන් කොහමද ඉන්නේ? පරිණාමකේ මේ තියෙන්නේ සෙකන්ඩරි එක ද්විතීයිකය මේ තියෙන්නේ ප්‍රාථමික. මෙයාට දෙනවා VS වෝල්ටිය තමයි. මෙයාට දෙනවා VP. මෙතනින් යනවා IS ධාරාව, මෙතනින් යනවා IP ධාරාව. මෙයා ද්විතීයික. මෙයා ප්‍රාථමික. දැන් මොනවද දැන් පරිණාමකයක අපි දන්න සම්බන්ධ? එතකොට එයාලගේ පොට අතර අනුපාතය, එයාලගේ වෝල්ටේජ් අතර ප්‍රතිලෝම සමානුපාතය.
අන්ලෝම සමානුපාතික වෙනවා. ඊට පස්සේ ධාරාව පොටවල වලටත් විභවාන්තරයටත් වෝල්ටේජ් වලටත් ප්‍රතිලෝම සමානුපාතික වෙනවා කියලා දන්නවා. එහෙනම් මේකේ Vs බෙදීම Vp කියන්නේ Ns බෙදීම Np වෙන්න ඕන. ධාරාව ප්‍රතිලෝම. එහෙනම් Vip බෙදීම Is. මේ සම්බන්ධය දන්නම් ඒක වල හදන්න අමාරු නෑ. එතකොට අපි සමානුපාතිකත්වයෙන් හිතමු. මේවට තදා හදන්න යන්න එපා. එතකොට දැන් ප්‍රාථමිකයේ දඟර 200යි ද්විතීකයේ දඟර 400යි. හරි. එතකොට අපෙන් අහන්නේ ද්විතීකයේ වෝල්ටේජ් එක. එතකොට පොට ගණන දෙගුණයක් වෙද්දි වෝල්ටේජ් එකත් දෙගුණයක් වෙනවා. එහෙනම් Vs එකෙන් ඕන Vrms එකෙන් ඕන 220යි වෝල්ට්. ඊට පස්සේ ධාරාව ප්‍රාථමිකයේ 10යි. එතකොට පොට ගණන දෙගුණයක් වෙද්දි ධාරාව අඩක් වෙනවා. නැත්තම් වෝල්ටේජ් එක දෙගුණයක් වෙද්දි ධාරාව අඩක් වෙනවා. එතකොට Irms එක වෙන්න ඕන 5 ඇම්පියර්. ඒ කියන්නේ මෙතන අපි ගත්තේ පොට ගණන අනුලෝමයි n අනුලෝමයි v ට n අනුලෝමයි v. මෙතන v ප්‍රතිලෝමයි ඒක යටයි. ඒ සම්බන්ධ දෙකකින් ගත්තා. මෙයා දෙගුණයක් කිව්ති මෙයා දෙගුණයක් කියනවා මෙයා දෙගුණයක් කිව්ති මෙයා අඩක් ප්‍රතිලෝමයි. එච්චරයි. ඒක අමාරු ගන්නනේ හිතෙන් උනත් කරන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තිරස් භ්‍රමණ වේදිකාවක් මතු පිට තබා ඇති කුඩා කාසියක් සහ මතු පිට පෘෂ්ඨය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ 0.36ක් වේ. භ්‍රමණ වේදිකාවේ භ්‍රමණ වේගය 30 rpm විනාඩියකට. බ්‍රරිත් ඒ කියන්නේ rpm කියන්නේ මිනිත්තුවට වටනේ. භ්‍රමණ වේදිකාවේ මැද සිට කාසිය ලිස්සා නොවන උපරිම දුර. දැන් මේකේ 30 rpm එකක් තප්පරයට රේඩින් කරන්න 10න් බෙදලා දාන්න පුළුවන්. ඒ කොහොමද ගත්තේ? නෑ ඒක ගන්න 5 සමානයි 3 කියලා දෙන්න ඕනේ. ඇයි ඒ දැන් rpm එකක් තප්පරයට රේඩියන් කරන්න මොකක්ද අපි කරන්නේ 30 වැඩි කරලා 2.5න් 60න් බෙදනවා. තප්පර 60න්. එතකොට මෙතන 5ට 3 දැම්මොත් එන්නේ 6ක් 10යි නේ. කියන්නේ 30 10න් බෙදලා තියෙනවා. එහෙනම් හැමතිස්සෙම 5 3 දුන්නොත් 10න් බෙදලා ගන්න. එහෙනම් මේක තප්පරයට රේඩියන් කරාම කීයද? 3. එතකොට මේක තිරස් භ්‍රමණ වේදිකාවක්. තිරස් භ්‍රමණ වේදිකාවක්. එතකොට මෙයා යම් කෝණික ප්‍රවේගයකින් මෙහෙට භ්‍රමණය වෙනවා. 3යි තප්පරයට රේඩියන් වලින්. අපෙන් අහන කේන්ද්‍රයේ සිට නැත සිට කාසිය ලිස්සාන වන උපරිම දුර. ඒ කියන්නේ මේ කාසිය යම් x දුරකින් තියෙනවා. ඒ කියන්නේ මෙයා කැරකෙනකොට ඒකෝණික ප්‍රවේගයක් මෙයාට තියෙනවා. හරි ස්පර්ශයේ ප්‍රවේග වෙනස් ඒක හරි. මේ කෝණික ප්‍රවේග වෙනස් වෙන්නේ නැහැ. එයා මෙන්න මේ වෘත්තාකාර පතේ යන්න එයාට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය ගන්නේ මොකෙන්ද? ඝර්ෂණ බලය. එතකොට මෙයාට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. තව බරක් තියෙනවා 15 ඉංචි. හරි 15 ඉංචි බරකුත් තියෙනවා. එතකොට මේකේ දැන් මෙහෙට x සමානයි මේ දැම්මොත් අපිට ගන්න පුළුවන් mu mg සමානයි mx ඔමෙගා වර්ග. හරි mx ඔමෙගා වර්ග. එතකොට m10 කියපෙන mu කියන්නේ 0.36 වැඩි කිරීම 10 සමානයි x ඔමෙගා 9යි. එතකොට x10 3.6 බෙදීම 9ක්. x කියන්නේ 0.4යි මීටර. දීලා තියෙන සෙන්ටිමීටර් 40.
හරිනේ. ඒ කියන්නේ කාසිය ලිස්සා යන්නේ නැති වෙන්න තියන්න පුළුවන් උපරිම දුර තමයි මේ තියෙන්නේ. හරි. ලිස්සලා යන්න තියෙන පුළුවන් උපරිම දුර තමයි මේ තියෙන්නේ. අනිවාර්යෙන් වෘත්තාකාර පතයක වස්තුවක් යන්නේ යට කේන්ද්‍රාභිසාරී බලයක් අවශ්‍යයි. නැත්නම් යන්න බෑනේ. ඒ අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ මෙයාගේ ඝර්ෂණ බලය. සුමට වුණා නම් කොහොමවත් කරන්න බෑ. සුමට වුණොත් මේක වෘත්තාකාර පතයක යන්නේ නැහැ. ඝර්ෂණයක් නැහැ දැන්. එතකොට කොහොමද කේන්ද්‍රාභිසාරී බලයක් සපයන්නේ? බලයක් නැහැ. ලිස්සලා එනවා නිකන් කරකවන්න ගත්ත ගමන් මෙයා ලිස්සලා යනවා. හරි. ඊට පස්සේ බලන්න 16 වෙනි ප්‍රශ්න. ඒක එච්චර අමාරු නෑ ගන්න. උත්සාහය. 16 වෙනි ප්‍රශ්නේ ඉන්නේ වෙනස් ද්‍රව්‍ය වලින් සාදන ලද ස්කන්ධ පිළිවෙලින් 10 කිලෝග්‍රෑම් සහ 5 කිලෝග්‍රෑම් වූ A හා B පෙට්ටි දෙකක් රූපේ පෙන්වන පරිදි රළු තිරස් පෘෂ්ඨයෙන් මත තබා ඇත. ටක් ගාලා අඳිමු රූපෙන්. අදලා බල ටික ලකුණු කරමු. එතකොට මෙයාට දෙනවා 100 නිව්ටන්. මෙතන A, මෙතන B. 10 කිලෝග්‍රෑම් 5 කිලෝග්‍රෑම්. එතකොට මෙයා මත ඇති වෙන ඝර්ෂණ බල FA කියලා ගමු. මෙයා මත ඇති වෙන ඝර්ෂණ බලයක් FB. එතකොට ඊට අමතරව මොනවද දෙන්නේ බලන්න. දැන් මේ කුට්ටි දෙක මෙහෙම ස්පර්ශ වෙවි යන්නේ ඉස්සරහට. 100 නිව්ටන් නේට දෙද්දි ස්පර්ශ වෙවිනේ යන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ වස්තුන් අතර ඇති වෙනවා ප්‍රතික්‍රියාව. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවෘත්ත ස්පර්ශ වස්තු. හරි. යාගේ ප්‍රශ්නයක් ආවා මුල් ප්‍රශ්න ටික අපිට. එතකොට R දීලා අපිට 40 නිව්ටන් කියලා. අපෙන් අහන්නේ මේ FA එක දීලා තියෙනවා. එයාගේ μ එක දීලා තියෙනවා 0.5. μ දීලා 0.5. අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ B පෙට්ටිය සහ තිරස් පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය. දැන් මේක හදාගෙන යන්න ක්‍රමානුකූලව ගාන හදාගෙන යන්න තියෙනවා. හරි. දැන් මෙයාට 100 නිව්ටන් බලයක් දුන්නට පස්සේ මෙයා පොදු ත්වරණයකින් යනවනේ. කියන්නේ පෙට්ටි දෙකම එකට ස්පර්ශ වෙලා පොදු ත්වරණයකින් යනවා. දැන් ඊට කලින් අපි මේ දන්න දත්ත වලින් මෙයා හොයාගෙන FA කියන්න පුළුවන්. UMG 0.5 කියන්නේ භාගයයි. මෙයා C ස්කන්ධේ Cයි. 10 කිලෝග්‍රෑම් 50 නිව්ටන්. දැන් අපි පද්ධතියට දාලා පොදු ත්වරණයට සම්බන්ධයක් ගමු. හරි. සම්බන්ධය ගත්තම F සමානයි මේ දැම්ම එනවා. මේ පැත්තට 100ක් දෙනවා. මේක දාන්නේ පද්ධතිය මත. මේ 100 එනවා. ඊට අමතරව මෙන්න මේ ඝර්ෂණ බල දෙකම එනවා. හරි. ඝර්ෂණ බල දෙකම එනවා. 100 ඍණ 50 ඍණ 40 සමානයි. sorry 100 ඍණ 50 ඍණ F FB සමානයි 15යි A. එතනින් එනවා 50 ඍණ FB සමානයි 15යි A. පළවෙනි සම්බන්ධය. දැන් අපි ත්වරණය හොයාගමු. ත්වරණය හොයාගන්න පුළුවන් මේ සියල්ලම දන්නවනේ. ඒ කුට්ටියට තියෙන බල ටික සියල්ල අපි දන්නවා. එහෙනම් ඒට දාන්න මේ පැත්තට F සමානයි n එක. 100 ඍණ 40 ඍණ 50 සමානයි 10 වතාවක් ඒට එනවා 1යි ms ඍණ 2යි. ඒක ගිහිල්ලා මෙතනට ආදේශ කරන්න. එතකොට FB ට එනවා 35 නිව්ටන්. එහෙනම් FB කියන්නේ μmg B සමානයි 35යි. μ කියන්නේ 35 බෙදීම 50යි. ඒ කියන්නේ 0.5.
7යි. එහෙනම් ඒකට උත්තරේ 0.7යි. එච්චර අමාරු නෑ ගානවල 0.7යි. දැන් මේක නිකන් අර සම්ප්‍රදායික විදියට දීලා නෑ. දැන් නිකන් මේක නිකන් ප්‍රතික්‍රියා බල දීලා මේවට මුකුත් ඝර්ෂණ බල නැතුව සුමට පෘෂ්ඨයක් දීලා මෙන්න මේ ප්‍රතික්‍රියාව යන්නේ. ඒවා පාස් පේපර්ස් වල කලින් තිබ්බ ගන්න දැන්. එන ප්‍රශ්න ටික ටික වෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ දැන් තව ටිකක් ඉස්සරහට අරන් යන්න බැරි නෑ. ඒ විදියට මේ ප්‍රශ්න කොට නැහැ. ඊට පස්සේ බලමු 17. 17 වෙනි ප්‍රශ්නේ. 17 කියනෝ එක්තරා උෂ්ණත්වයකදී මිලිමීටර් කියවි 5 වැඩි කිරීම 10 ඍණ 5 මිලිමීටර් දක්වා නිරවද්‍ය වන පරිදි මිනුමක් ලබා ගැනීම සඳහා වානීමීටර් කෝඩුවක් භාවිතා කළ යුතුය. මැනීමේදී අවසර දිය හැකි උපරිම උෂ්ණත්ව විචලනය කොපමණද? දැන් මේ ගාන තේරෙන්නෙත් නෑ එකපාරට කියවත්. නිකන් හරි අමුතු. ඒ කියන්නේ මීටර කෝදුවන්නේ මීටර කෝදුවේ කුඩා මිනුම මිලිමීටර් 1යිනේ. එතකොට බිඳුවයි මෙතන මිලිමීටර් 1ක් කියලා ගමුකෝ මෙච්චර දිග. එතකොට 5 වැඩි කිරීම 10 ඍණ 5 මිලිමීටර් වෙනකන් නිරවද්‍ය මිනුමක් ගන්නවා. ඒ කියන්නේ මෙතන දැන් මේක යම් උෂ්ණත්වයකට පත් කරද්දි මෙයා ප්‍රසාරණය වෙනවා. ඒක 5 වැඩි කිරීම 10 ඍණ 5 මිලිමීටර් ප්‍රමාණයකින් තමයි වැඩි වෙන්නේ. අන්න ඒකයි එතන කියන්නේ. කියන්නේ ඩෙල්ටා L 5 වැඩි කිරීම 10 ඍණ 5යි මිලිමීටර් ප්‍රමාණයකින් වැඩි වෙනවා. මිලිමීටර් එකක දිගකට මෙච්චර ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒක කියලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඩෙල්ටා L සමානයි. මේ සම්බන්ධ දන්නෝ රේඛීය ප්‍රසාරණතාවය ඩෙල්ටා L සමානයි n naught alpha delta theta. ඩෙල්ටා L කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 5යි. L naught 1යි. alpha 1 වැඩි කිරීම 10 ඍණ 5යි. වෙනවානේ උපරිම උෂ්ණත්ව විචලනය. සෙන්ටිග්‍රේඩ් අංශක 5ක්. ඒ ගාන අමාරු නෑ. අර පොට්ටක් කර කියනේ සුට්ටක් එමින් කියවලා තේරුම් ගන්නයි තියෙන්නේ. හරි. එමින් කියවලා තේරුම් ගන්නයි තියෙන්නේ. එතකොට ඒකට උත්තරය වෙන්න ඕන 5 වෙනි උත්තරේ. 5. 18. 18 යන්නේ ධාරා විද්‍යුතය. රූපේ දැක්වෙන ප්‍රතිරෝධක පහක් සහ බැටරියක් සම්බන්ධ කොට ඇත. බැටරියේ විද්‍යුත්කාමක බලය 6 වොට් වන අතර එයට නොනැගිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. R4 හරහා ප්‍රතිරෝධකයේ වෝල්ටීයතාවය. ඒක අහන්න. දැන් මේ වගේ එකක් දුන්නම මේක හිතෙන් ගන්න පුළුවන්. හරි මේ ලියලිය මුකුත් කරන්න ඕනේ නැහැ. කියන්නේ මේ වගේ ගානකට ඕන වෙන්නේ අර විභව බෙදෙන්නේ යාලගේ ප්‍රතිරෝධ අතර අනුපාතයට කියන සම්බන්ධය. ඔච්චරයි ඕන. එතකොට මේක දීලා තියෙනවා. මෙතන 50යි ඕම්. මෙතන 50යි ඕම්. මෙතන 60යි ඕම්. මෙතන 30යි. මෙයා තමයි R4 කියන්නේ. මෙතන 30යි. ඔච්චරයි. මෙතන 6යි. 6 වෝල්ට්. හරි. 6 වෝල්ට් එකක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහන්නේ මේ හරහා. දැන් අපි දන්නවා දැන් ඒ හරහා මේක හොයන්න. මේ හරහා දැනගෙන ඉන්න බෑ. මේ හරහා දැනගෙන ඕන ඒක මේ දෙකට කඩන්න. එතකොට මේක කීයද? 30යි. එතකොට මේ හරහා ගන්න කලින් මේ ටිකක් සුළු කරලා මෙයාට මෙතනට ගේන්න ඕන. නැත්තම් එහෙම නිකන් ගත්තොත් වැරදි. එතකොට 60යි 30යි සමාන්තරගතයි කියන්නේ මෙතන 20යි. ඒ 20යි 30යි ශ්‍රේණිගතයි 50යි.
50යි 50යි සමාන්තරගතයි 25යි. එතකොට 25යි 50යි අතර තමයි 50යි 25යි අතර තමයි හයි වෝල්ටේජ් එකක් බෙදෙන්නේ. එකට දෙකට අනුපාතය. එහෙනම් 25 ඕම් හරහා කීයද? 25 ඕම්. මෙන්න මේ අග්‍ර දෙක හරහා කීයද? 3න් එකක් නේ 6න්. 6න් 3න් එකක්. අයි එකම ධාරාව යන්නේ V අනුලෝමයි R. එතකොට එන්න ඕන 2 වෝල්ට්. මේ හරහා 2 වෝල්ට් තියෙනවා. ඊට පස්සේ මෙතන සුළු කරාම තිබ්බ දැන් 50ම තියෙනවා. ඒ හරහා 2 වෝල්ට් එකක් තියෙනවා. මෙතන සුළු කරාම කීයක් තිබ්බද? 20යි 30යි. ඒ කියන්නේ 2යි වෝල්ටේජ් එකක් 20යි 30යි අතර. මෙතනින් එන 20 ඒකමනේ මේ R අතර හරහාත් තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට 2යි වෝල්ට් එක ගන්න ඕන 2ට 3 අනුපාතය. ඒ කියන්නේ 5න් 2ක්. ඒ කියන්නේ 0.8යි වෝල්ට්. 0.8යි වෝල්ට් ප්‍රමාණයක් මේ හරහා තියෙනවා. එතකොට උත්තරය වෙන්න ඕන 18ට 2. 18ට උත්තරේ 2. අමාරු නෑ. දැන් ඒක හිතෙන් ගන්න පුළුවන් නේ. සම්බන්ධ ලියලිය මේ කාලය ගත කරන්න අවශ්‍ය නෑ. හරි. ඊට පස්සේ බලන්න 19 වෙනි ප්‍රශ්නේ. ඒක තෝරන තරංග හොඳ ගානක් ඒක ටිකක් කරන්න. අමාරු නෑ. හරි. චුට්ටක් කර හිතන්න ඕන. මොකද්ද වෙන්නේ කියලා හිතන්න. තියරි තියෙන්නේ. එතකොට ටික මීටර 5ක් සහ ස්කන්ධය 2.5යි කිලෝග්‍රෑම් වන ඒකාකාර කඹයක් දෘඩ ආධාරකයක සිරස්ව එල්ලා ඇත. රූපේ පෙන්වා ඇති පරිදි කඹේ නිදහස් කෙළවරට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සම්බන්ධ කොට ඇත. 2 එකක් එල්ලලා පහළ. තරංගායමේ සෙන්ටිමීටර් 2ක් h එකක් අන්නේ කෙළවරට දෙනවා ස්පන්දය. තීරක ස්පන්දය. පහළ කෙළවරේ ජනනය කරනු ලැබේ. කඹේ මුදුනට ස්පන්දය පැමිණි විට එහි තරංගායාමය කොපමණද? එතකොට පහළින් සෙන්ටිමීටර් 2ක තරංගායාමයක් තියෙන තීරක ස්පන්දයක් දෙනකොට අපි දන්නවා ඇදි තන්තුවක් තුලින් තීරක තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය මොකක්ද? දැන් මේ තන්තුව නම් මෙතනට එල්ලලා තියෙන ස්කන්ධයක් මෙතනට තියෙන තීරක ස්පන්දයක් දෙනවා. ලැම්ඩා සෙන්ටිමීටර් 2ක් වෙච්ච තීරක ස්පන්දයක්. එතකොට මෙයාගේ බර කීයද? 20යි. ඇති තන්තුවක් තුලින් තීරක තරංග ප්‍රවේගය ගන්නේ v සමානයි මූල t බෙදීම m. t කියන්නේ මෙයාගේ ආතතිය තන්තුවේ, m කියන්නේ මෙයාගේ රේඛීය ඝනත්වය. තන්තුවේ රේඛීය ඝනත්වය. හරිනේ. මේක නම් කඹයක් කියලා තියෙන්නේ. එයාට ස්කන්ධයක් තියෙන 2.5යි කිලෝග්‍රෑම්. මීටර 5ක් දිගයි කඹේ. රේඛීය ඝනත්වය කියන එක ඒක කඹයට අදාළ එකක්. හරි. දැන් තීව්‍ර තරංගයක් නම් අපිට යාට දාන්න පුළුවන් මොකක්ද? තරංගයේ ප්‍රචාරණීමක් v සමාන f ලැම්ඩා. f ලැම්ඩා සමානයි මූල t බෙදීම m ට. f ලැම්ඩා සමානයි මූල t බෙදීම m ට. එතකොට දැන් මෙතනින් දෙන තරංගෙ මෙතනට ආවා කියලා සංඛ්‍යාත වෙනස් වෙනවද? සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. f වෙනස් වෙන්නේ නැහැ. ලැම්ඩා වෙනස් වෙනවා. ලැම්ඩා වෙනස් වෙනවා. t වෙනස් වෙනවා. මෙතන තියෙන t නේ මෙතන තියෙන්නේ m. m වෙනස් වෙන්නේ නැහැ. මෙතනට ආවත් මෙතනට ආවත්. ඒක මම කියන්නේ තන්තුවේ තියෙන එක නේ. කියන්නේ කඹේ තියෙන ගුණාංගයන්නේ රේඛීය ඝනත්වය කියන්නේ. එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ලැම්ඩා ප්‍රතිලෝමයි මූල t ට. අන්න එහෙම සමානුපාතිකත්වය ගන්න try කරන්න හැම ගානකම. ඒ වගේ ගණන් ආවොත් මේ මේවටත් ආදේශ කර වෙලාව යවන්න එපා. හරි. එතකොට ලැම්ඩා මුලින් සෙන්ටිමීටර 2යි. ඒකට එතකොට එතට අදාළ ආතතිය කිව්ව. මෙතන ඉන්නේ පටන් ගන්න. එතනට අදාළ බර නිව්ටන් 20. ඊට පස්සේ උඩට ආවට පස්සේ ලැම්ඩා දන්නේ නැහැ. එතන 20යි මෙතන 25යි. මෙතන මුළු බරක් යදෙනවා. තන්තුවේ ආතතිය මෙතන කෙලවරට ආවා.
එතනට 45යි. ඒකේ මූලය. එතකොට ලැම්ඩා කියන්නේ ලැම්ඩා බෙදීම 2 සමානයි 45 බෙදීම 20 මූලය. එතකොට ලැම්ඩා සමානයි 9 බෙදීම එතන 3 බෙදීම 2යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3යි තරංගායාම. 19ට උත්තරේ 4. ඒක එච්චර අමාරු නෑ ගන්න. හරි. සාමාන්‍යයෙන් හිතලා හදන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ බලන්න 20. 20 වෙනි ප්‍රශ්නේ. විසිවැනි ප්‍රශ්නේ කියන්නේ සමාන දිගකින් යුත් කම්බි හතරක් එකම ආතතියකට බඳුන් කොට ඇත. සමාන දිග තියෙන කම්බි හතරක් A B C D හතරක් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා කම්බියක් එකක් හරි ඇදලා තියෙනවා නම් යම් ස්කන්ධයක් දාලා එතකොට මෙයා මත ඇති වෙන ආතතියක්. මෙයා ඊවිතතියකට ලක් වෙනවා නම් අපි දන්නවා මෙයාගේ අරස්කඩ ඒකාකාර A වර්ගඵලයක් තියෙනවා. මෙයාගේ ආතන්න ප්‍රත්‍යාබලය සමානුපාතිකයි ආතන්න වික්‍රියාවට. ඊ බෙදීමෙන් සමානුපාතිකත්වය නැති කරන්න අපි දානවා ගැම ඊ බෙදීම L. ඕක තමයි අපේ ප්‍රත්‍යස්ථතාවය එකම සම්බන්ධ. එතකොට අපෙන් දැන් අහන්නේ විතති වලින්නේ දැන් ගානේ ප්‍රශ්න අහන්නේ කුමක් සත්‍යයද කියලා. එතකොට දැන් එක එක කම්බි වල යම් මාපාංකයි විස්කම්බයි දීලා. යම් මාපාංකය මෙයා විස්කම්බය. ඒව දීලා. එතකොට අපි ඕකේ උත්තර කරගමු මෙන්න මේ ඊව. ඊ කියන්නේ FL බෙදීම A ගැම. මේකේ කියනවා එකම ආතතියකට සමාන දිගින් යුත්. එහෙනම් ආරම්භක දිගවල යෙදෙන ආතති සේරම වෙනස්. ඒ කියන්නේ වෙනස් කියන්නේ සේරම සමානයි. එතකොට කෙලින්ම E මෙන්න මේක ප්‍රතිලෝමයි එකයට A ගැමට. A ගැම ගුණිතය වැඩි එකේ විතතිය අඩුයි. A ගැම ගුණිතය අඩු එකේ විතතිය වැඩි. එහෙනම් අපිට බලන්න පුළුවන් දැන් එක එක කම්බි වල A ගැම. එතකොට A කියන්නේ මොකක්ද? අරස්කඩ වර්ගඵලය 5R වර්ගය අපිට දීලා තියෙන විස්කම් 5D වර්ග බෙදීම 4 ගැම. මේ 5 බෙදීම 4 නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. D වර්ග. එහෙනම් පළවෙනියට දාන දෙකේ වර්ගය වැඩි කිරීම 1. 4 වැඩි කිරීම 1යි 4යි. D ට දෙකේ වර්ගය වැඩි කිරීම 2. 4 වැඩි කිරීම 2 8යි. C ට එකේ වර්ගය 1යි. එකෙන් වැඩි කරා 1යි. D ට එකේ වර්ගය 1යි 2 වැඩි කරා 2යි. එහෙනම් A ගැම ගුණිතය අඩුම එකේ විතතිය වැඩි. A ගැම ගුණිතය වැඩි. අඩුම එකේ විතතිය වැඩි. එතකොට C ට එන්න ඕන තමයි විශාලම විතතියක්. ඒ නිසා උත්තරේ 20ට 3. 20ට එන්න ඕන 3 වෙනි උත්තරේ. හරි. ඊට පස්සේ බලමු 21 වෙනි ප්‍රශ්නේ.